මා නිවත්ත අභික්කම නොනැවති ඉදිරියට යන්. කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා පැරණි පුරාණ විහාරස්ථානයක් වන නැදිමාල ශ්‍රී සුනන්දාරාමය මේ වන විට වර්තමාන විහාරාධිපති පූජ්‍ය මැදවෙල පඤ්ඤාසේන හිමිපාණන්ගේ ආශිර්වාදය හා කැපවීම මත අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස අප කාටත් දකින්නට පුළුවන්. මකර තොරණ අතරින් විහාරස්ථානයට පිවිසෙන විටම බුදුරුවට සෙවන සලසන තේජවන්ත බෝධීන් වහන්සේත් ඉන් දකුණට වන්නට පාතමළුවේ පිහිටි ධර්මශාලාව, සංඝාවාසය, දානශාලාව හා ඒ වටකරගත් තුරු පෙළ විහාරස්ථානයේ අසිරිය ඕනෙවටත් වඩා කියාපාන. පියගැට නගිමින් බෝධිමළුවට පිවිසෙන ඔබට මිහිඳු මහරහතන් වහන්සේගේ රුවත් සංඝමිත්තා රහත් තෙරණීන් වහන්සේගේ රුවත් බෝධිමළුවේ සිට තවත් පියගැට කීපයක් පසු කළ තැන විහාරගයද චෛත්‍ය මළුවද පොහොයගයද දකින්නට පුළුවන්. නිවාස ගොඩනැගිලි රථවාහන වලින් පිරි අති ජනාකීර්ණ වූ කොළඹ පරිසරය තුළ බබලන ජනමනස නිවහලන දම්සුවඳ විහිදුවන පුංචිම පුංචි ගම්මානයක් ලෙසින් විහාරස්ථානය දැක ගන්නට පුළුවන්. නැදිමාල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සෝමාලංකාර දහම් පාසල ආරම්භ කර 2025 වර්ෂයට වසර 44ක් සපිරෙනවා. ශ්‍රී බුද්ධ වර්ෂ 2525ක් වූ ඉල් මස 22 වන දින එවකට විහාරාධිපති ලෙස වැඩ සිටි කඳුබොඩ සෝමවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී සෝමාලංකාර දහම් පාසල ආරම්භ කළද අප විහාරස්ථානයේ දහම් පාසල් ඉතිහාසය ඊට දශක 5ක පමණ ඇත අතීතයකට උරුමකම් කියනවා. වර්ෂ 1971 දී වැසී ගිය දහම් පාසල වසර 10කට පසුව 1981 දී නැවත ආරම්භ කළේ එවකට වැඩ සිටි අපවත් වී වදාළ සෝමාලංකාර හිමියන්ගේ ශ්‍රී නාමයට කරන උපහාරයක් ලෙස ශ්‍රී සෝමාලංකාර දහම් පාසල යන නමිනි. එවකට දරුදැරියන් 40කගෙන් පමණ ආරම්භ කළ ශ්‍රී සෝමාලංකාර දහම් පාසල අද වන විට ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ නෙත් පෑදූ ඔවුන්ගේ මුණුබුරු මිනිමිරියන්ගේ දුහාදරුවන්ගේ දෙනෙත් විවර කරන දහම් තෝතැන්නක් බවට පත්ව ඇත. මෙම සත්කර්තව්‍යයට මුල්ගල් තැබීමට කඳුබොඩ සෝමවංශ හිමියන් දෙපස හිඳමින් උරදුන් පිරිස අතර ඩිග්මන් දාබරේ, ගුණසේන හිමදුව, ඈපාසෙන විරත්න, තිස්ස ඩයස් යන මහත්වරුද වර්ෂ 1981 සිට මේ දක්වා දහම් පාසලෙහි වසර 44ක ගමන් මගෙන් වසර 31ක්ම ප්‍රධානාචාර්ය දුරය හොබවමින් ක්‍රියා කරන සිඩ්නි ගජනායක මහතාගේද කැපවීම අද දක්වා පැමිණි දීර්ඝ ගමනට හේතුවයි. වසර 44ක කාලය තුල විවිධ බාධක ජය ගනිමින් මෙම සත්කර්තව්‍ය සිදු කිරීමේදී එදා සිට අද දක්වා මහත් කැපවීමෙන් හා ඕනෑකමින් ස්වේච්ඡා දහම් ගුරු සේවයේ නිරත වූ ආචාර්ය මණ්ඩලයද ඒ අතුරින් අදටත් වසර 35ක අඛණ්ඩ ගුරු වෘත්තියේ නියැලෙන සුවර්ණා රුවන් පතිරණ ගුරු මෙනවියද සිහිපත් කළ යුතුයි. ඒ වගේම දහම් පාසලේ උන්නතිය උදෙසා සෑම විටම උරදෙන බරදරන දහම් පාසල හා එකට බැඳුණු ආදිසිසු පිරිසද නිරන්තරයෙන්ම සිහියට නැගෙන්නකි. එසේම වසර 44ක ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථාන සනිටුවන් කරමින් දහම් මෙලිය සමරු කලාප 5ක් එලි දැක්වීමද සිදු කෙරිණි. අප දහම් පාසලේම ආදිශිෂ්‍ය දෙපළක් වන චමින්ද රුවන්මල් පෙරේරා සහ ප්‍රීතිකා රුවන්මලී පෙරේරා දෙපළ විසින් ශ්‍රී සෝමාලංකාර දහම් පාසලටම අනන්‍ය වූ දහම් පාසල් ගීතය නිර්මාණය කරමින් එතෙක් තිබූ අඩුපාඩුවද සම්පූර්ණ කරන ලදී. වර්ෂ 2006 දී 25 වසරක ගමන් මඟ සනිටුවන් කළ ශ්‍රී සෝමාලංකාර දහම් පාසල වර්තමාන ප්‍රධානාචාර්ය සිඩ්නි ගජනායක මහතාගේ මූලිකත්වයෙන් රජත ජයන්තිය සමරමින් එතෙක් දහම් ගුරු සේවයේ නිරත වූ
ගුරු භවතුන්ට සමරු තිලින පිළිගන්වමින් ගුරු උපහාර දැක්විය. ඉන් අනතුරුව වසර 26ක් සපිරුණු ශ්‍රී සෝමාලංකාර දහම් පාසලේ උපප්‍රධානාචාර්ය ලෙසින් කටයුතු කළ වර්තමානයේද දහම් ගුරු සේවයේ නියැලෙන පූජ්‍ය වැලිවිටියේ උත්තරානන්ද හිමිපාණන්ගේ කැපවීම හා මූලිකත්වයේ මත වර්ෂ 2007-2013 කාලයේදී දහම් පාසල ඉතා ශ්‍රීග්‍ර සංවර්ධන මාවතකට පිවිසිණි. එහි අග්‍රඵල ලෙස වර්ෂ 2009දී දහම් පාසල් සංවර්ධන සමිතිය පිහිටුවීම, වර්ෂ 2010දී දහම් පාසල් පුස්තකාලය වැඩි දියුණු කිරීම, එවැගේම විහාරස්ථ පොහොය ගීදි කිරීමේ මූලිකත්වය ගැනීමත් එහි ප්‍රතිඵලයක් ලෙස දහම් පාසල් ප්‍රාථමික අංශයේ පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම ඉතා සුවිශේෂී මතක සටහන් ලෙස පෙන්වා දිය හැක. එමෙන්ම 2007 වසරේ සිට පොසොන් උත්සවය හා සමගාමීව ආරම්භ කළ පොසොන් බැතිගී සරණිය ආරාධිත දහම් පාසල් රාශියක සහභාගීත්වයෙන් පැවැත් වූ තවත් දැවැන්ත සංස්කෘතික සත්කර්තව්‍යයක් වූ අතර ඉන් අනතුරුව වර්තමානය දක්වා කීප වතාවක්ම එම කර්තව්‍ය එලෙසින් ඉදිරියට ගෙන ඒමට සෝමාලංකාර ධම්මෑණියෝ සමත් වූහ. බෞද්ධ සංස්කෘතිය පොතට පමණක් සීමා නොකර පාරම්පරික චාරිත්‍ර සමාජයට දහයාද කරමින් 2009 වසරේදී ප්‍රථම වරට සිංහල අවුරුදු ලෙලක් පැවැත්වීමට අපට හැකි විය. එතැන් සිට අද දක්වාම එම කටයුත්ත එලෙසම ඉටු කිරීමට දහම් පාසල සමත් විය. ඉන් අනතුරුව මේ දක්වා වූ වසර 44ක ගමන් මගෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසින් වර්ෂ 2011දී ශ්‍රී සෝමාලංකාර දහම් පාසල් 30 වන සංවත්සරය දෙහිවල ඇස් ජයසිංහ සමරු ළඟහලේදී මහත් වූ හරසරින් යුතුව සමරන්නට යෙදුණි. කුඩා අවදියේම අප විහාරස්ථානයේ වර්තමාන ලොකු හාමුදුරන් වහන්සේගේ ගුරුහරුකම් යටතේ පැවිදි දිවියට පිවිසි වර්තමානයේ රාජකීය පණ්ඩිත ගරුනාමයෙන් පිදුම් ලැබූ විහාරස්ථානයට යන කවුරුත් හඳුනන පොඩි හාමුදුරන් ලෙසින් ආමන්ත්‍රණය කරන පූජ්‍ය ඌමෑලේ විමල ධම්ම පොඩි හාමුදුරන්ගේ කැපවීම හා මඟ පෙන්වීම යටතේ වර්ෂ 2013 සිට දහම් පාසල තවදුරටත් සංවර්ධනය වූ අතර එහි එක් සන්ධිස්ථානයක් ලෙසින් වර්ෂ 2015දී ශ්‍රී සෝමාලංකාර ධම්මෑණියන්ගේ 35 වන පෙළහර පෑම මහත් උත්කර්ෂවත් ලෙසින් සනිටුහන් කිරීමට දහම් පාසලට හැකියාව ලැබිණි. ඉන්පසුව 2020 වසරේ සිට වර්තමානයේ දක්වාම නැවතත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස දහම් පාසල් ආරම්භක නියම වූ සිඩ්නි ගජනායක මහතා ක්‍රියා කරන්නට විය. පොතින් ලබා දෙන දැනුමට අමතරව සෑම ඉරු දිනකම ආගමික වතාවත් පුරු කරනු ලබන අතර නිවාසාන්තරව පවත්වනු ලබන බොහෝ දින ආගමික වතාවත්ද අධ්‍යාපනයේ අරමුණු පෝෂණය කරන්නට ශිෂ්‍ය සමිතිය, විවාද තරඟ, කතික තරඟ, මාණ්ඩලික තරඟවලට ඉදිරිපත් වෙමින් විවිධ ජයග්‍රහණත් පත් කර ගැනීම සෝමාලංකාර දහම් පාසල වාර්ෂිකව කරනු ලබන අධ්‍යාපනික ක්‍රියාකාරකම් වලින් ඉදකි. වර්ෂ 2008-2009 දී දහම් පාසලෙහි විවාද කණ්ඩායම සමස්ත ලංකා ඕල්කට් විවාද තරඟයෙන් ජය ලැබීමද ඉතා අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. වසරක් පාසා පවත්වනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සවවලදී විවිධාකාරයේ හැකියාවන් දක්වන දරු දැරියන්ට ත්‍යාග ලබා දෙමින් ඔවුන්ව දිරිගැන්වීමද මෙතෙක් නොකඩවා සිදු කරනු ලබන කාර්යය. පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේදීද දහම් පාසල් අධ්‍යාපනය සංවර්ධනයට මෙන්ම විෂය බාහිර කටයුතු සඳහාද බොහෝ ක්‍රියාකාරකම් හා වැඩසටහන් සිදු කෙරේ. ඒ අතුරින් හෙටලොව දිනන ගුණ ඇති නායකින් බිහි කිරීමේ අරමුණින් සිදු කරන ශිෂ්‍ය නායක, නිවාස නායක හා මෙම වර්ෂයේ පළමු වරට පිහිටුවන්නට යෙදුණු දහම් පාසල් මාධ්‍ය ඒකකයේ නිල වර්ණ ප්‍රදානය පෙරටු කරගත් සිසු නියමු අභිසෙස් 2025
අප කාගේත් සිත් තුළ අහිංසක ආඩම්බරයක් කියා පාන්නකි. මෙම වසරේ මාර්තු මාසයේදී දහම් පාසලෙහි සුවිශේෂී අඩුවක්ව පැවති. එමෙන්ම දීර්ඝ කාලීනව දුටු සිහිනයක් බඳු වූ දහම් පාසල් ආදිශිෂ්‍ය සංගමයේ පිහිටුවීම රන් අකුරෙන් ලියවි. ඉන් නොනැවතුණු අපි සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා ජන ක්‍රීඩා මුල් කරගත් දහම් පාසල් බ්‍රහ්මා උළෙල පවත්වන්නට යෙදුණි. එහිදී දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියන් ආදි සිසුන් හා අපට ජයපතන ප්‍රදේශවාසීන් එකට එක්ව සූර්ය සංක්‍රාන්තිය සමරන්නට යෙදුණි. අප මහා ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කරමින් වෙසක් පොහෝ දින දහම් පාසල් සිසුන්ගේ මූලිකත්වයෙන් දන්සලක්ද පවත්වන්නට විය. නැනයට පමණක් නොව ගුණාත්මක සිසු දරු පිරිසක් බිහි කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන පොසොන් සීල සමාදාන වැඩසටහන දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ සංවිධානය හා අනුග්‍රහය මත මෙවරත් පැවැත්විනි. එපමණක් නොව ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් නොබ්බට ගොස් සිසු දරුවන්ගේ මනසට ප්‍රායෝගික හා විනෝදාත්මක පුහුණුවක් ලබා දීමේ අරමුණින් වාර්ෂික අධ්‍යාපන චාරිකාව හා මාසික ශිෂ්‍ය සම්තිද මෙම වසරේ කරන ලද තවත් සුවිශේෂී කාර්යයක් වේ. 2026 වර්ෂයේ සිට දහම් පාසල් අධ්‍යාපනයේ සුවිශේෂී පිටුවක් පෙරළමින් දහම් පාසල් ප්‍රාථමික අංශය සඳහා බෞද්ධ අධ්‍යාපනය හා බැඳුණු මාසික ඉංග්‍රීසි භාෂා පුහුණුවද ලබා දීමට නියමිතයි. එමෙන්ම සියලු ශ්‍රේණි සඳහා පෙළ පොතට අමතරව දෛනිකව එක් කාල පරිච්ඡේදයක් ප්‍රායෝගික ගුණාත්මක හා සෞන්දර්යාත්මක පුහුණුව සඳහාද වෙන් කිරීමට නියමිතයි. එමගින් බෞද්ධවත් පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගැනීම, ශීලය, යුතුයකම් ඉටු කිරීම පිළිබඳව මෙන්ම සෞන්දර්ය හා බැඳුණු ක්‍රියාකාරකම්ද හඳුන්වා දීමට නියමිතයි. එපමණක් නොව දහම් පාසල් සිසු වාදන වෘන්දය, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය තවත් සවිබල ගැන්වීමද, දහම් පාසල් සිසුන්ගෙන් සැදුම්ලත් හේවිසි කණ්ඩායමක් පිහිටුවීමටද නියමිතයි. එදා සහ අද පමණක් නොව හෙටද දහම් පාසලක් ලෙස එහි උදාරතර සත්කර්තව්‍ය ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින්ද සුදුසු කල නිවැරදි තීරණ ගනිමින්ද ශ්‍රී සෝමාලංකාර නාමය දෙහිවල ප්‍රදේශයේ පමණක් නොව මේ ලක් දෙරණ තුළ මුදුන් මල් කඩ කරනුවස් අවශ්‍ය මෙහෙය ගමට හා ප්‍රදේශයට ඉටු කිරීම අප කාගේත් අරමුණ විය යුතුය.